පින්කඳ බබලන රන් රැස් ගහරහේ දංකඳ අඩුවක් නැත පිංසාරයේ Hi everyone. Good afternoon. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දන්නවා මම යන්න හදන්නේ පන්සල් මේ දවස්වල තිස්ස පන්සල ඒ කියන්නේ තිස්ස මහාරාමේ මහා විහාරේ මේ දවස්වල පොසොන් එකට පින්කම් කරනවා ඒක පටන් ගත්තා. ඉතින් මේ මමයි අම්මයි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. මොකද තිස්ස පන්සල වඳින්න එන්න බැරි අය ඉන්නවා. තිස්සට ආදරේ අය ගොඩක් ඉන්නවා. ඉතින් එයාලට පෙන්නන්න මේ යන ගමන් ගත්ත වීඩියෝස් තමයි දෙන්නේ. හරිම ලස්සනයි. මේ දවස්වල කුඹුරු යායවල් කොළම කොළ පාටට ලස්සනට තියෙනවා. හවසත් එක්ක අහසත් එක්ක හරිම ලස්සනයි. ඉතින් නුඹ තමා මන්දෝදරී මං කියන්නම් පැරිනා හිත හදන්නම් වේදනා පිසනිවන්නම් ගාවනාම මන්දෝදරී මේ තියෙන ඉතින් තිස්ස පන්සල තමයි අපි එනකොට ආලෝක පූජාව පටන් ගන්න ගමන් තිබුණේ. ඉතින් මට පුළුවන් වුණා ඒකේ වීඩියෝ එකකුත් ගන්න. ඒකේ වීඩියෝ එකක් තියෙනවා හරිම ලස්සනයි. ඔයාලා බලන්න. මම කලින් මේක දාලා තියෙනවා YouTube එකේ TikTok එකේ. හරිම ලස්සනයි. ඉතින් පන්සලට ගියාම තියෙන්නේ පුදුමාකාර නිදහසක් පුදුමාකාර සැනසීමක් තිස්ස පන්සල කියන්නේ. ඉතින් අපි හැමෝටම තියෙන ලොකුම පන්සල. මොකද ඉස්සරහට තියෙනවා තිස්ස පන්සලේ වටිනාකම ගැන කියන පොඩි ක්ලිප් එකක් තියෙනවා. කුඹුරු යායවල් වලින් වට වෙලා ලොකු ගස් කොළන් එක්ක යට වෙලා තියෙන ලස්සන පන්සලක් තමයි මේ තිස්ස පන්සල. ඔයාලා ඇවිල්ලා නැත්නම් ඉතින් ඇවිල්ලා වැඳලා යන්න. හරිම ලස්සන හරිම පෞරාණික වටිනාකමකින් යුක්ත පන්සලක්. ඉතින් බෝධි පූජා හැමදාම වෙසක් පොය ඉවර වෙනකොටම ඊළඟ දවසේ පටන්ගෙන ඊට පස්සේ ඉඳන් පොසොන් පොය දවස වෙනකන් මේ පින්කම් මාලාවම තියෙනවා. ඉතින් මේ පේන්නේ ආලෝක පූජාව හරිම ලස්සනයි. මුළු චෛත්‍යම ආලෝකමත් වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ කලබලේ දැන් ඔයාලට වීඩියෝ එක ගත්තනේ. වීඩියෝ එක ගන්න මම නැවතිලා හිටියේ අම්මලා ඇතුළට ගියා. ඉතින් මම මේ කලබලේ අම්මලව හොයාගෙන යන ගමන් තමයි ඉතින් මේ තියෙන්නේ. මේ පේනවනේ සෙනඟ ඒ මළුව පිරෙන්න මේ චෛත්‍ය මළුව විතරයි. බෝ මළුව බෝධි පූජා වලට බෝ මළුව ඒ ටිකත් පිරෙන්නම සෙනගින. කියන්නේ මේ තිස්ස මහරාම විතරක් නෙමෙයි මේ අවට ඉන්න හැමෝම එක වාහන වලින් ගොඩක් මෙහි යන්නේ ට්‍රැක්ටර් වලින් ඩීමෝ බට්ටාගෙන් ත්‍රී වීල් වලින් වෑන් වලින් කට්ටිය ඇවිල්ලා තමයි බෝධි පූජාවට ඉතින් සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් බෝධි පූජාව පටන් ගන්න විනාඩි 10ක් 15ක් තමයි තිබ්බේ. ඒ වෙලාවේ මම ටට්ටක් ගාලා ඇවිල්ලා ඉතින් මේ මල් ටික හදලා මල් පූජා කරන්න තමයි හදන්නේ. සසර දුක නිමාවට පත් කරපු රහතුන් විතරක් එකවර 12000ක් මේ භූමියේ වැඩ හිටියා කියලා. 12000ක් රහතුන්ට සසර ගමනේ ගෙතර වෙන්නට කෙලෙස් හසට තවන්නට
රාග දේශ මෝහ යටපත් කරන්නට සසර දිනන්නට උපකාර වෙච්ච භූමියක් තමයි මේ තිස්ස මහා රාම මහ පුදුබිම කියලා කියන්නේ. ඒතරම් රහතුන් ප්‍රමාණයක් සසර දිනපු උත්තමයෝ ඒ උත්තමයන් වහන්සේලාට දීර්ඝ වූ සංසාර ගමනෙන් එතර වන්නට උපකාර වෙච්ච මේ භූමිය වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ජය භූමියක්මයි. ඉතින් ඔයාලට ඇහෙන්න ඇතිනේ ඒ තිස්ස මහරාම චෛත්‍ය ගැන විස්තරේ බොහොම චූටිම කොටසක් තියෙන්නේ. මේකේ සම්පූර්ණම කොටස අහන්න පුළුවන්. මම මේ වීඩියෝ එක යටතේ මම දාන්නම් ලින්ක් එකේ හාමුදුරන්ගේ බණ තියෙන ලින්ක් එක. ඒකෙන් ගිහිල්ලා අහලා බලන්න තිස්ස මහරාමේ වටිනාකම අර ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ආවේ ගමේම අය එකතු වෙලා වාහනයක. ඉතින් දැන් ඒක යන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. මෙහෙමයි. මෙහි පුරුද්දක් තියෙනවා හැමෝම ට්‍රැක්ටර් නම් ගමේමයි එක ට්‍රැක්ටර් එක හැමෝම බට්ටෙක් යනවා නම් එහෙම හැමෝම මුළු ගමම එකතු වෙලා තමයි ඉතින් යන්නේ. මේ තියෙන්නේ චෛත්‍ය මළුවේ අනිත් පැත්ත. හරිම ලස්සනයි. මට මේ ලස්සන මෙහෙම පෙන්නලා ඒ ලස්සන ගැන කියන්න බෑ. තමන්ගේ ඇස් දෙකටම දකින්න ඕනේ. ඉතින් ඔයාලා කතරගම එනවා නම් අනිවාර්යයෙන්ම තිස්ස පන්සලුත් ඇවිල්ලා යන්න වැඳලා යන්න. ඉතින් මේ එක බෝධි පූජාවක් එක බණක් ඉවර වෙච්ච වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මං ඉස්සරහට තියෙන නෙළුම් මල් පූජාව ඒ වගේ එළිගි තෙල් පහන් පූජාව ඒ විදිහට තියෙනවා. මම ඒ දවස් වලට සහභාගී වුණොත් මං අනිවාර්යයෙන්ම ඔයාලට ඒ වීඩියෝස් උත් අරගෙන vlog එකක් අරගෙන එන්න. මොකද මම දන්නවා තිස්ස මහරාමයට ගොඩාක් ආදරයයි ඉන්නවා. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye bye. බුදු සරණයි.